Hello guys, welcome back to the Dinesh Purelke YouTube channel. අද අපි අදන්න යන්නේ පීසා එකයි. The first time අදන්න යන්නේ පීසා එකයි. මේ වීඩියෝ එක සක්සස් වෙයිද ෆේල් වෙයිද කියලා දන්නේ නැහැ. එහෙනම් යන් අපි වීඩියෝ එකට. එතෙන්දි දා ගන්නවා guys අපි ඊස් දානකොට මම වගේ ලොකු තේන්දක් ගන්නවා නම් ඒකෙන් භාගයක් දාගන්න හොඳටම ඇති. නැත්තම් ඔයගොල්ලෝ පොඩි තේන්දි ගන්නවා නම් ඒකෙන් ටිකක් විතර දාගන්න. ටිකක් කිව්වේ තේන්දි දෙකක් විතර දාගන්න. ඊස්ට් එකත් එක්ක සීනි ටිකකොත් අපි දාගමු. දැන් හන්දට දාගත්ත ඊස්ට් සීනි ටික මේ වගේ පොඩි කප් එකකට දාගමු අපි. එතෙන්දී දාගමු යාළුවනේ අපි උණු වතුර දානකොට ගොඩක් රස්නේ තියෙන වතුර දාගන්න එපා. ඊට පස්සේ හැන්දෙන් ටිකක් කලවම් කරගෙන මේ කප් එක සීල් කරලා තියාගන්න. කොහොමත් විනාඩි 5ක් විතර තිබ්බත් ඇති. හරි යාළුවනේ එහෙනම් ඊස් ටික විපිච්ච දැන් එතකන් අපි පිටි ටික බෝල් එකකට දාගමු. එතෙන්දී දාගමු guys අපි පිටි උණු දෙකක් දාගත්තාම හොඳටම ඇති. එතෙන්දී ලුණු ටිකක් දාගෙන අපි සීල් කරලා තිබ්බු ඊස් ටිකක් දාගමු මේකට. එතෙන්දී ඊස් ටික දාගෙන හොඳට පිටි ටික අනා ගන්න ඕනේ. එතෙන්දී ටිකක් උණු වතුරක් දාගන්න. උණු වතුර දානකොට පරිස්සමෙන් දාගන්න. එහෙනම් මේ මල්ලි පිටි ටික අනාගෙන එනකන් ටිකක් ඉන්නකෝ. එතෙන්දී ඊස්ට් මදි වුණා යාළුවනේ. ඔයගොල්ලෝ ඊස්ට් දානකොට මේ කප් එකේ එකක්ම දාගන්න. ටිකක් යනකම් අනාගන්න. අවසානට යාළුවනේ පිටි ටිකක් උඩින් දාගන්න. නැත්තම් බෝල් එකේ පිටි ගුලිය ඇලෙන්න ඉඩක් තියෙනවා. ඒකයි. හරි guys අපි පීසා ඩෝ එකේ තියලා විනාඩි 10ක් වෙලා ඉවරයි. දැන් ගිහලා පීසා ඩෝ එක බලමු. මේ පීසා ඩෝ එක නම් හරිය guys. එහෙනම් ටිකක් අනාගෙන අනිත් වැඩේට බයිමු අපි. පීසා ඩෝ එක නම් හරි යාළුවනේ එහෙනම් පීසා එකට දාන බල් ටික අපි බලමු දැන්. මෙතෙන්දී යාළුවනේ අපි සොසේජස් ටික කපා ගමු. එතෙන්දී දාගමු අපි චීස්. ඕගොල්ලෝ දානකොට මොසරෙල්ලා චීස්ම දාගන්න. එතෙන්දී දාගමු යාළුවනේ සෝස් දානකොට ටිකක් වැඩිපුරම දාගන්න. දැන් යාළුවනේ අපි පීසා එකට ෆිනිෂින් ටච් එක දෙන්නයි තියෙන්නේ. එහෙනම් අපි කපාගත්තු සෝසේජස් ටික උඩින් දාගමු. එහෙනම් guys අපි පීසා එක දැන් oven එකට දාමු. අපි පීසා එක guys දැන් විනාඩි 5ක් තියාගමු oven එකේ. oven එකේ දාගත්ත ගමන් විතරේක ලුණු එකතු කරමු පීසා එකට. එහෙනම් විනාඩි 5කින් සෙට් වෙමු. එහෙනම් guys විනාඩි 5ක් හරි එහෙනම් අපි පීසා එක එළියට අරගෙන ඒකට පිටරයක් එකතු කරගමු. හරි guys එහෙනම් අපි පීසා එක හරි එහෙනම් පීසා එක අපි ප්ලේටිං කරමු.
එහෙනම් ගයිස් අපි පීසා එක හදලා ඉවරයි. පීසා එක කිව්වට පීසා බන් එකක් කියලා තියෙන්නේ දැන්. දෙන්නම් මම ඔයාලන්ට. එහෙනම් දැන් ටේස්ට් කරලා බලමු අපි. අවුලක් නැහැ. එහෙනම් guys වීඩියෝ එක බලන්න ඇති ඕගොල්ලොත් ගෙදරදී අදලා බලන්න එහෙනම්. තව අලුත් vlog එකකින් සෙට් වෙමු ඊළඟට. මේ වගේ වීඩියෝ නැතුව අලුත් vlog එකකින් සෙට් වෙමු. vlog එක edit වෙන ගමන් තියෙන්නේ තව. එහෙනම් මෙතනින් sign out වෙනවා දිනේෂ්. එහෙනම් stay safe guys.